දැන් බේරගත්ත බබා අනිනකොට චාන්දුර දුකයි. මේ චන්දු අලුත් බබාව බලන්න චන්දුත් එක්ක ඔන්න සුද්දිත් ඇවිල්ලා. ඔක්කොටම කලින් එයාගේ මූත්‍රා මල පහ අයින් කරා. එයාට ඒක ඉවත් කරගන්න තේරෙන්නේ නැහැ. චූටි වැඩිනේ. මේ ඉන්නේ අම්මා තුරලේ ඉන්න ඕනේ පැටියෙක්. මිනිස්සු මෙයාව පෙට්ටියක දාලා පාරේ විසි කරලා මට ආපහු ආරංචියකට බේරගත්තේ. එයාව රෙස්කියු කරපු වීඩියෝ එක වෙනද වගේ නැහැ. මොකද මං හදිස්සියට ආව අරගෙන දුවගෙන ආවා. ඉතින් ඊට පස්සේ ඔන්න පිරිසිදු කරන්න ගත්තා. මේවා ඉතින් කලබලයට කරන්න බෑ. හැමින් වෙලාව අරගෙන ඉවසීමෙන් කරන්න ඕනේ. එයාගේ ඇස් ඇලිලා ඇඟේම ජරාව ගෑවිලා මේවා පිරිසිදු කරන්න සෑහෙන වෙලාවක් ගියා. දැන් ඇස් පේනවද? ඇස් අලින්න බැලුවනේ ආවේ. පේනවා? ඔක තමයි. අලුත් ඉපදුණු දරුවෙක් විසි කළා වගේනේ. මිනිස්සු කොහොම මෙච්චර නපුර වැඩ කරනවද කියන්න මන් දන්නේ නැහැ. කොහොම හරි මගේ 100,000 ගණක් අහිංසකයෝ අතරට එයත් එක්කතු වුණා. බබෙක්. මම්මිට බබෙක්. චූටි කුක්කු බොන බබෙක්. ඔන්න මම එයාට ලස්සන සුදු අම්මියකුත් හොයලා දුන්නා. සෝයි අම්මෙක් නේ. සෝයි බබා. කුක්කු දෙන්න. කුක්කු දෙමු අපි. හොඳයි. කැත වෙලානේ බබාව ලස්සන කරමු. මේ ඉන්න පූස් අම්මත් මම බේරගත්ත පූසෙක්. පාරේ හිටපු. ඉතින් එයාගෙත් සැත්කම කරන්න ඉන්නේ. එයාගේ තව කිරි තිබුණා ඉතුරු වෙලා චුට්ටක්. ඉතින් මම එයාගේ කිරි තවලා බබාට බාර දුන්නා කුක්කු බොන්න. ඉතින් බලන්නකෝ පාද බොන හැටි තේරෙනවා වගේ. එයාගේ නෝනත් පූස් අම්මා බබාට හරි ආදරේ වුණා එකපාරින්ම. බලන්න එයාලා කොච්චර හොඳයිද කියලා. සමහර මිනිස්සු තමන්ගේ අලුත් ඉපදුණු බබාව කාණු ගානේ ටොයිලට් ගානෙත් විසි කරනවා. ඒ අතින් ගත්තාම සමහරක් වෙලාවට සමහර සත්තු ඉන්නවා මිනිස්සුන්ට වඩා හොඳ ගුණාංග තියෙන. මට එහෙමයි ඕන තරම් හම්බෙලා තියෙනවා. ඉතින් මේ අත්දැකීමෙන් කියන්නේ කොහොම හරි ඔන්න බබාට අම්මියකුත් අම්මිට බබාලාත් හම්බුණා. තව බේරගත්ත මගේ ගොඩාරියක් හිටියා බෙහෙත් කරන බබාලා, ඒ වගේම කිරි පිරුණු බව් අම්මිලා, චූටිම චූටි බව් බබාලා. මේ අතරේ මගේ අලුතෙන් බේරගත්ත මේ චූටි සෝසමල දවසින් දවස ලස්සන වුණා. ඔන්න අන්තිමේ එයා ලොකු වුණා. දැන් ඉතින් නිල්ලස් තියෙන චූටි සම්බෝලෙක් වගේ. එයාව මම අරගෙන යන්නේ අලුත් ගෙදරක් හොයන්න. මොකද තව බේරගත්ත ගොඩක් මට ඉන්නෝනේ. ඒ විතරක් නෙවෙයි, තව ඉස්සරහට බේරගන්න ගොඩක් දෙනෙක්ට ඉඩ තියලා එයා මගෙන් සමුගත්තා. එයාගේ කුරුණෑගල ප්‍රදේශයට. හරිම ආදරණීය අක්කෙකුයි නංගියෙකුයි ආව ගෙනියන්න. එදායින් පස්සේ මේ ඉන්නේ දැන් එයා. බලන්නකො ජබ්බ බෝලේ. ඉස්සර හිටියා වගේද? තඩිම තඩි සම්බෝලෙක් වෙලා. මොහොතක් හිතන්නකෝ එයා අතනම ඇස් දෙක නොපෙනී මල පහ කරගන්න බෑ. කිරි හොයාගෙන බොන්න බෑ. එච්චර චූටි දරුවා එතනම හිටියනම් මොනවා වෙයිද? ඉතින් දැන් එයාගේ ලෝකේ සතුටින් පිරීලා, සෙල්ලම් කරලා, සැපට දොයියලා, කාලා බීලා බෝලයක් වගේ එයා ඉන්නවා. ඔන්න ඔහොමයි මේ චූටියාගේ ජීවිතේ ලස්සන උනේ. දරුවන්